Hi everybody, welcome to Learn English. අද පාඩම තුලින් මා ඔබගේ අවධානය යොමු කරන්න බලාපොරොත්තු වන්නේ ඉංග්‍රීසි භාෂාවේ active voice තුල තිබෙන 11 වන tense එක. The future perfect tense එක පිළිබඳවයි. මෙය අප සිංහලෙන් හඳුන්වන්නේ අනාගත පූර්ණ කාලය යනුවෙනි. The future perfect tense අයත් වන්නේ future tense එනම් අනාගත කාලයටයි. අප විසින් වාක්‍යයක් තැනීමේදී මුලින්ම subject එක ඉන්පසුව helping verb එක ඉන්පසුව past participle verb එක ඉන්පසුව object එක හෝ phrase එක යෙදීම සිද්ධ කරනවා. මා නැවතත් වාක්‍යයක් තනා ගැනීමේ පියවරයන් ඔබට පැහැදිලි කරන්නම්. මුලින්ම subject එක ඉන්පසුව helping verb එක. මෙම කාලය තුල helping verb දෙකක් අපට භාවිතා කරන්න පුළුවන්. will have සහ shall have එම helping verb දෙකයි. එනම් උපකාරක ක්‍රියාපද දෙකයි. මෙහිදී will have ඕනම subject එකක් සමග භාවිතා කළ හැකි වන අතර shall have භාවිතා කරන්නේ I සහ we සමග පමණයි. ඉන්පසුව past participle verb එකක් යෙදීම සිද්ධ කරනවා. ඔබට past participle verb එකක් යන්න පැහැදිලි කර ගැනීමට මෙම වීඩියෝවට පහළින් ඇති past participle verb යන link එක ඔස්සේ ගමන් කිරීමෙන් කළ හැකි බව මතක තබා ගන්න. අප මීළඟට බලමු මෙම කාලය භාවිතා කර වාක්‍යයක් ගොඩනගන්නේ කෙසේද යන්න පිළිබඳව. මා ප්‍රථමයෙන් ගනු ලබන උදාහරණ වාක්‍ය වන්නේ ඔහු ක්‍රිකට් සෙල්ලම් කරලා තිබේවි. ඔහු ක්‍රිකට් සෙල්ලම් කරලා තිබේවි. මෙහි ඔහු he ඉන්පසුව උපකාරක ක්‍රියාපදය will have ඉන්පසුව past participle verb එක played 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 ඉන්පසුව object එක cricket cricket ඔහු ක්‍රිකට් සෙල්ලම් කරලා තිබේවි. he will have played cricket. ඔහු ක්‍රිකට් සෙල්ලම් කරලා තිබේවි. he will have played cricket. මා ගනු ලබන දෙවන උදාහරණ වාක්‍ය වන්නේ ඔවුන් ක්‍රිකට් සෙල්ලම් කරලා තිබේවි. they උපකාරක ක්‍රියාපදය will have ඉන්පසුව past participle ක්‍රියාපදය played cricket. they will have played cricket. ඔවුන් ක්‍රිකට් සෙල්ලම් කරලා තිබේවි. මෙහිදී ඔබ මතක තබා ගත යුතු විශේෂ කරුණක් වන්නේ ඔබ subject එකට පසුව උපකාරක ක්‍රියාපදය යෙදීමේදී ඔබගේ subject එක ඒකවචන වුණත් බහුවචන වුණත් ඔබ යෙදිය යුතු උපකාරක ක්‍රියාපදේ have එලෙසම තැබිය යුතු වෙනවා. ඒකවචන subject එකක් දුටු විට ඔබට සිතේවි will has ලෙස යොදන්න. ඔබ will has ලෙස යෙදුවොත් ඔබගේ වාක්‍ය නිවැරදි වාක්‍යයක් වන්නේ නැහැ. ඒ නිසා ඔබ subject එක ඒකවචන වුණත් බහුවචන වුණත් යෙදිය යුතු වන්නේ have will have බව මතක තබා ගන්න. ඉතින් බොහොමත්ම ස්තුතියි අපගේ the future perfect tense එක සම්බන්ධ පාඩමත් සමග එකතු වී සිටියාට ඔබට වාසනාවන්ත අනාගතයකට සුබ පතනවා. ඔබට අවශ්‍ය නම් පුළුවන් පාඩම සම්බන්ධයෙන් ලිඛිත සටහන ලබා ගන්න මෙම වීඩියෝට පහළින් ඇති link ඔස්සේ ගමන් කිරීමෙන් ඒ වගේම වැඩිදුර වැදගත් සටහන් ඔබට ලබා ගන්න පුළුවන් මෙම වීඩියෝට පහළින් ඇති link ඔස්සේ ගමන් කිරීමෙන්. බොහොමත්ම ස්තුතියි. Thank you very much.